පොඩි කාලේ ඉඳලා ආසාවක් තිබුණා පයිලට් කෙනෙක් වෙන්න. ඉතින් පයිලට් කෙනෙක් වෙන පැත්ත ගැන තමයි හිතුවේ. දැන් A level වලට මැත්ස් කරලා ඉස්සර ඔය රත්මලානේ තිබුණේ ඒවියේෂන් කොලෙජ් එකේ ඒකේ ඒෂියන් ඒවියේෂන් ඒක මම හිතන්නේ ග්‍රවුන්ඩ් ස්කූල් උත් ගියා දවස් 3ක් විතර. මට තේරුණා වැඩි ටිකක් බරපතල වැඩි. ඊට පස්සේ ඕක යන අතර තමයි මම දැක්කේ ඒ දවස්වල ඒ කාලේ මම හිතන්නේ මේ ගෑන් ළමයි වැඩි එන්නෙත් නැතුව ඇති නේ ඉන්ඩස්ට්‍රි එකට. හිටියේම නෑ මම විතරයි කියන්නේ ක්ලාස් එකේ මත පිරිමි ළමයිනුත් 15ක් වගේ හිටියේ මම තමයි එකම ගෑන් ළමයා. ඉතින් මට හිතුණා ඒක මට ටිකක් ඒ දවස්වල පොඩි 20ක් වගේ වයස. ඒක මට ටිකක් බරපතල වැඩි කියලා. ඉතින් ඒ යනකොට තමයි පත්තරේ තමයි දැක්කේ ඇඩ් එක. ඉස්සර පත්තරේනේ යන්නේ. ඉතින් ඒ දවස්වල පත්තරේමනේ බලන්නේ. මට හිතුණා නිගමට ඇප්ලයි කරේ ලොකුවට හිතලා නෙමෙයි. ඉතින් ඉන්ටර්විව් එකට ආවා. ඒ ප්‍රොසෙස් එකේ ගියා. තේරුණා. ඉස්සෙල්ලාම යන්නේ කටායකට. කටායාවෙස් තමයි දැන් ගියේ. එතකොට ශ්‍රී ලංකන් එකත් එක්ක කිසිම සම්බන්ධයක් තිබිලා නැද්ද නැත්තම්? නෑ ශ්‍රී ලංකන් එකත් එක්ක තිබුණේ නෑ. හැබැයි ඔයා මට කලින් කිව්වා මේ ශ්‍රී ලංකන් එකට ඇප්ලයි කරා ප්‍රොසෙස් එකේ ගියා. ඒක හරි අමුතු කතාව. ඒ කියන්නේ මම කටාව පොඩි කාලේ වැඩ කරේ 1 year වගේ වැඩ කරලා ආයි ආවා පොඩි බ්‍රේක් එකක් තිබුණා අවුරුද්දක විතර. ඊට පස්සේ මම ආයි ෆ්ලයි කරනවා කියලා හිතුවාම මම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් උත් ඇප්ලයි කරා එමිරේට්ස් උත් ඇප්ලයි කරා. මට ඒ දවස්වල දෙකටම ආවා ඔපචුනිටිස්. මට දෙකෙන්ම ඉන්ටර්විව් ආවා. ඉතින් දෙකෙන්ම තේරුණා. ඉතින් මං හිටියා ශ්‍රී ලංකන් යනවාද. එතකොට මට ගෙදර ඉන්න පුළුවන් නේ. ගෙදර ලංකාවේ ඉඳලා යන්න පුළුවන්. ඒකටත් හරි ආසාවක් තිබ්බා. එතකොට එමිරේට්ස් ගැනත් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් අන්තිමට එමිරේට්ස් තෝරගත්තා.